තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔබේ හතරවැන්නේ කේන්ද්‍ර දිග් බලයෙන්ද ගමන් කරන්නේ බොහොම බලගතුයි. මේ අනුව දේපල සම්බන්ධව අවුල් තිබුණා නම් ඒව නිරවුල් වෙනවා. දේපල වලින් ලාභ ලැබෙනවා. ඥාතීන්ගෙන් උදව් ලැබෙනවා. මව්පාර්ශ්වයේ ඥාතීන්ගෙන් විශේෂයෙන් උදව් ලැබෙනවා. ඒ වගේම නව දේපලක් මිලදී ගැනීමට ඔබ සූදානම් වන්නේ නම් මේ සතියේ ඒ කටයුතු පහසුවෙන් සහ ලාභදායකව සිදු වෙනවා. ඔබේ ධනස්ථානයේ අධිපති කුජ ඔබේ වැය ස්ථානයේ ගත කිරීම අනුව ඔබේ වැය පාර්ශ්වය ඉහළ යනවා. තේරුමක් නැති වැඩවලට තමයි ගොඩාක් මුදල් වැය වෙන්නේ. ඒ ගැන ඔබ වඩාත්ම සැලකිලිමත් වන්න. ඔබේ විවාහ කුජගහයාටම හිමි වෙමින් කුජගහයා වැය ස්ථානයේ ගත කිරීම අනුවත් ලග්නයේ සිටින රාහු සනිට විවාහ ස්ථානීය පෙනීම අනුවත් විවාහ ස්ථානයේ කේතු ග්‍රහයා ගමන් කිරීම අනුවත් විවාහ දිවි ගත කරන අයටත් ඒ වගේ විවාහ අපේක්ෂාවෙන් පසුවන අයටත් අපලගෙන දෙන සතියක් බවට පත් වෙන බැවින් එයයි බොහෝ සැලකිලිමත් කටයුතු ගෙනියන්න. සෙනසුරු ලග්නයේ ආස්තකය පවතින බැවින් සිත් පීඩාගෙන දෙන කරුණු වරින් වර මේ සතිය ගෙන දෙන අතර ඔබේ කීර්තියට හානි ගෙන දෙන කරුණුත් ඇති වෙනවා. ඔබේ ගැන සැලකිලිමත් කටයුතු කරන්න. මේ සතිය ඔබට වඩාත් සුබදායක දිනය වන්නේ සිකුරාදා දිනය. ඔබට අසුබදායක දිනය වන්නේ සෙනසුරාදා දිනය. මේ සතියේ ඔබට වඩාත්ම සුබදායක අංකය වන්නේ අංක 8.